දිනක් සැවත් නුවර නිවසක් ගිනිගෙන දැවමින් තිබුණා. එකවරම ගිනි සහිත තෘණහුලක් අහසට නැගී පියාසර කරන කපුටකුගේ ඇගට වැටුණා. කපුටයින් බේරීමට අසමත්ව ගිනිගෙන දැවී මැරී වැටුණා. මෙය දුටු භික්ෂු පිරිසක් තථාගතයන් වහන්සේගෙන් මෙහි පූර්ව කර්මය විමසූහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පෙර භවයක මේ කපුට ගොවියෙක්ව ඉපද සිටියදී කුඹුර මැඩවීමට සිටි ගොනා බොහෝ කම්මැලි බැවින් එයට කරහෙන් මේ ගොවියා සිට තිබෙනවා. දවසක් මේ කිපුණු ගොවියා පිදුරු ගොඩක් ගෙන ගවයා පිදුරු වලින් වසා ද්වේෂයෙන් ගිනි තබා තිබෙනවා. ඒ අසරණ සත්තා එයින් දැවී මලේය. මේ මිනිස් සතා කල තිරිසන් කර්මය ඔහුට බොහෝ අපාදුක් ගෙන දුන්නේ. අවශේෂ කර්ම ලෙස තිරිසන්වා ඉපිද මේ පස්වන වතාවටද මෙසේ දැවී මලේ යයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. මිනිසත් බව ලැබූ ඔබ මේ බඳු තිරිසන් කර්ම කොට දුකට පත් නොවේවා. තෙරුවන් සරණයි.